අයිබෝන් සුබ දවසක් 2025 ජනවාරි 1 වෙනිදා සිට ෂෙන්ගන් කලාපයට එක්වුණ රුමේනියාවෙන් ස්පොන්සර්ෂිප් ජොබ් එකක් ලබා ගන්න කොහොමද කියන එක ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. දැනට ලංකාවේ බොහොමයක් ඒජන්සි රුමේනියාව සඳහා සේවකයන් බදවා ගැනීම කරනවා. ඉතින් ඔයාලට ඒජන්සි වලට මුදල් ගෙවීමේ අපහසුතාවයක් තියෙනවනම් මම දැන් පෙන්නන මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට මේ ජොබ්ස් වලට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ job එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙනි දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හරින්න නැතුව බලන්න පුළුවන්. ඔයාලා මේ jobs වලට ඉල්ලුම් කරන විට ඔයාලට මේ job එක ලැබෙනවද නැද්ද තීරණය වෙන්නේ ඔයා යවන CV එක සහ cover letter එක නිවැරදිව තිබුණොත් පමණයි. ඉතින් ඔයාලා CV එක සහ cover letter එක හරියටම ක්‍රියේට් කරලා මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාලට තමත් පහසුවට යුරෝපයේ ස්පොන්සර් ජොබ්ස් හොයා ගන්න පුළුවන්. මගේ Jobs Europe බ්ලොගර් වෙබ්සයිට් එකට ගියාම මම යුරෝපයේ එක් රටවල් සඳහා පළ කර ඇති ස්පොන්සර්ෂිප් සහිත ජොබ්ස් හොයලා මේ බ්ලොග් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ජොබ්ස් හොයන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ බ්ලොගර් සයිට් එකට ආවම ඒ එක්ස්පීරියන්ස් එකට මැච් වෙන ජොබ් එක බලලා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට මම ලබා දෙන CV සැකසීමේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒට අවශ්‍ය ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා ඕඩර් එකක් දාන්න. CV ඕඩර් කරන හැම දිනකටම cover letter එක free හදලා දෙනවා. link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. 2011 වසරේ සිට රුමේනියාව ෂෙන්ගන් සමාජිකත්වයේ ලබා ගැනීමට බලා සිටි අතර අවසානයේ 2025 ජනවාරි 1 වෙනිදා රුමේනියාව සම්පූර්ණයෙන් ෂෙන්ගන් සමාජිකත්වයේ ලබා ගත්තා. ඉතින් මේ නිසා රුමේනියන් ජාතිකයන් වගේම රුමේනියාවේ සේවය කරන විදේශීය ජාතිකයන් ඇතුළු සියලුම දෙනාට ෂෙන්ගන් කලාපයේ තවත් රටවල් 29ක දේශ සීමා පරීක්ෂාවකින් තොරව නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව හිමි වෙනවා. දැනට රුමේනියාව තුළ විවිධ රටවල විදේශ ශ්‍රමිකයන් 1,50,000ක් පමණ සේවය කරන අතර තවත් ලක්ෂයක පමණ පිරිසක් 2025 වසර තුළ බඳවා ගැනීමට එහි සමාගම් බලාපොරොත්තු වන බව වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. මේ වන විටත් සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් රුමේනියාව තුළ සේවය කරමින් සිටිනවා. දැනට ලංකාවේ බොහොමයක් ඒජන්සි රුමේනියාව සඳහා සේවකයන් බදවා ගැනීම කරනවා. ඉතින් ඔයාලට ඒජන්සි වලට මුදල් ගෙවීමේ අපහසුතාවයක් තියෙනවනම් මම දැන් පෙන්නන මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට මේ ජොබ්ස් වලට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඔයාලට එක්ස්පීරියන්ස් සහ ක්වොලිෆිකේෂන්ස් තියෙනවනම් ස්පොන්සර් වීසා එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේවට CV 10ක් 15ක් දාලා බලන් ඉන්න එපා. නිතරම මේ වෙබ්සයිට් වල බලලා ඔයාගේ එක්ස්පීරියන්ස් තියෙන ශේෂ්ත්‍රයෙන් ජොබ් වලට ඇප්ලයි කරන්න අඩුම තරමේ CV 400-500ක්වත් දාලා බලන්න. එහෙම කරොත් ඔයාලට chance එකක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ වෙබ්සයිට් මොනවද, ඒවයින් කොහොමද ජොබ්ස් වලට ඇප්ලයි කරන්න කියලා. පළවෙනි වෙබ්සයිට් එක තමයි indeed.com කියන මේ වෙබ්සයිට් එක. ඔයාලා Google එකේ Indeed Romania කියලා සර්ච් කරලා එන පළවෙනි link එකට යන්න. ඒකෙන් මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මේ වම් පැත්තේ පින්නන්නේ posting කරලා තියෙන job. ඊට පස්සේ මේ වම් පැත්තේ තියෙන job post එකක් උඩ ඔයා ක්ලික් කරපුවාම මේ දකුණු පැත්තෙන් පෙන්නනවා ඒ job එකට අදාළ description එක, අවශ්‍ය qualification සහ ඒ job එක ගැන සියලුම විස්තර මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර සේරම බලලා ඔයාලගේ skill වලට experience එකට match වෙන job එකක් නම් බලලා අනිත් එක තමයි sponsorship ලබා දෙනවද කියලා මේ description එක හොඳට ගියවලා බලන්න. එයාලා sponsor කරනවා නම් ඒ job එකට apply කරන්න. ඒ නැතත් ඔයාලට ඒ දාලා තියෙන job එකේ ඒ ශේෂ්ත්‍රයේ qualifications experience තියෙනවා නම් apply කරලා බලන්න පුළුවන්. ඉතින් මේකේ මේ හැම ශේෂ්ත්‍රයකම jobs තියෙනවා. මේක ගොඩක් හොඳ වෙබ්සයිට් එකක්. ඒකින්ද ඔයා අනිවාර්යෙන් Indeed එකේ බලන්න. ඊළඟට දෙවෙනි වෙබ්සයිට් එක තමයි Glassdoor කියන මේ වෙබ්සයිට් එක. මේකටත් ඒ විදිහම ඔයා Google එකේ Glassdoor Romania කියලා type කරලා search කරලා ඒ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක Indeed එකේ විදිහ තමයි තියෙන්නේ. මේ වම් පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් job posting. ඊට පස්සේ වම් පැත්තේ තියෙන job posting එකක් උඩ ඔයා ක්ලික් කරපුවාම මේ දකුණු පැත්තෙන් ඒ job එකට අදාළ විස්තර බලා ගන්න පුළුවන් ඔයාලට. මේක තියෙන්නේ රුමේනියා භාෂාවෙන්. ඔයා ඉංග්‍රීසි වලට translate කරගන්න. ඉතින් මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයාලගේ qualifications තියෙන ඒ ශේෂ්ත්‍රයෙන් බලලා job වලට apply කරන්න පුළුවන්. මේ Glassdoor කියන වෙබ්සයිට් එකත් හොඳම වෙබ්සයිට් එකක් jobs හොයාගන්න. මේවයි try කරලා බලන්න. මෙතන මේ apply employee site කියන බටන් එකෙන් ගිහිල්ලා ඔයාලට apply කරන්න පුළුවන්. ඔක්කොටම කලින් ඔයාලා හොඳ CV එකක් හදාගෙන ඉන්න සහ cover letter එකක් හදාගන්න. යුරෝප වලට apply කරනවා නම් අනිවාර්යෙන් European style එකට CV එක සහ cover letter එක හදාගන්න. අනිත් එක job 10ක් 15කට apply කරලා බලන් ඉන්න එපා reply එන්නේ නැහැ කියලා.
ඔය හැමදාම වෙලාවක් තියෙන වෙලාවට මේවට බලලා ඔයාගේ ශේෂ්ත්‍රයේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඔයා දිගින් දිගටම try කරොත් ඔයාට chance එකක් ලැබෙන්න පුළුවන්. ඒක නිසා උත්සාහය අතාරින්න එපා. උත්සාහ කරලා බලන්න. හරි, තුන්වෙනි වෙබ්සයිට් එක aijobs.net කියන මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකට ආපුවහම ඔයාලා මෙතන රුමේනියා කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට රුමේනියාවේ තියෙන ජොබ්ස් ඔයාලට මෙතන පෙන්නනවා. ඉතින් බලලා මෙතන මේ full time සහ ස්පොන්සර්ෂිප් ලබා දෙන ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. අපි බලමු මේ data analyst කියන ජොබ් එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ තව මේ වගේ page එකකට එනවා. මේ ජොබ් එක ගැන සියලුම විස්තර මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට. ජොබ් එකේ responsibilities මොනවද? ඔයාලට අවශ්‍ය සුදුසුකම් මොනවද මේකට ඇප්ලයි කරන්න? ඊට පස්සේ මෙතන apply now කියන බටන් එකෙන් ගිහිල්ලා ඔයාලට CV එක අප්ලෝඩ් කරලා සහ ඔයාලගේ details දීලා මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔය වෙබ්සයිට් තුනට ගිහිල්ලා බලන්න ජොබ්ස් ලබා ගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් තුනක් තමයි වෙබ්සයිට් තුන. ඊට අමතරව ඔයාට ඕන නම් හොඳ LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගෙන මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඒ හරහා ඔයාට ජොබ් ලබා ගන්න පුළුවන්. Google එකේ ටයිප් කරලා LinkedIn කියලා ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. අනිත් එක මේ කලින් පෙන්නපු වෙබ්සයිට් වල අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න ඕන. ඔයා ඒ වගේ රෙජිස්ටර් වුණාට පස්සේ තමයි මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ ප්‍රොෆෙෂනල් ස්කිල් එක්ස්පීරියන්ස් දාලා LinkedIn ප්‍රොෆයිල් එක හදාගන්න එක ගොඩක් වටිනවා. ඒ හරහා ඔයාට ජොබ්ස් ලබා ගන්න පුළුවන්. එම්ප්ලොයර්ස්ලා ඔයාගේ ප්‍රොෆයිල් එක බලලා එයාලා කැමති නම් ඔයාලගේ ස්කිල් එකට එක්ස්පීරියන්ස් වලට එයාලගේ කම්පැනි එකට ඔයාව හයර් කරන්න කැමති නම් ඔයාව කන්ටැක්ට් කරගන්නවා. ඉතින් ඒ වගේ මේ LinkedIn එක හරහා ඔයාට ජොබ්ස් ලබා ගන්න පුළුවන්. ඒකින්ද ඔයා හොඳ LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගෙන මේන්ටේන් කරගෙන යන්න එක. ඉතින් මේවට හොඳ කවර් ලෙටර් CV හදාගෙන ඇප්ලයි කරලා බලන්න. බලලා මේ ජොබ්ස් වලට ඉල්ලුම් කරන විට ඔයාට මේ ජොබ් එක ලැබෙනවද නැද්ද තීරණය වෙන්නේ ඔයා යවන CV එක සහ කවර් ලෙටර් එක නිවැරදිව තිබුණොත් පමණයි. ඉතින් ඔයාලා ඒ CV එක සහ කවර් ලෙටර් එක හරියටම ක්‍රියේට් කරලා මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාලට තමත් පහසුවට යුරෝපයේ ස්පොන්සර් ජොබ්ස් හොයා ගන්න පුළුවන්. මගේ ජොබ්ස් යුරෝප් බ්ලොගර් වෙබ්සයිට් එකට ගියාම මම යුරෝපයේ එක් එක් රටවල් සඳහා පළ කර ඇති ස්පොන්සර්ෂිප් සහිත ජොබ්ස් හොයලා මේ බ්ලොග් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ජොබ්ස් හොයන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ බ්ලොගර් සයිට් එකට ආවම ඒ එක්ස්පීරියන්ස් එකට මැච් වෙන ජොබ් එක බලලා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එක හරහා ඔයාට මම ලබා දෙන CV සැකසීමේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒට අවශ්‍ය ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා ඕඩර් එකක් දාන්න. CV ඕඩර් කරන හැම දිනකටම කවර් ලෙටර් එක ෆ්‍රී හදලා දෙනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාට ඒ හරහා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ ජොබ් එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙනි දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. එහෙනම් ලබන සතියේ තව වටින වීඩියෝ එකක් අරන් එන්න. එතකල් ඔයාලා හැමෝටම ජය වේවා.